ඔයා පුරුපුරුවෙක්ගේ අයිතිකාරයෙන් නම් මෙන්න මේ වගේ හූරපුවා හපපුවා තුවාලුණු පාරවල් අනිවාර්යෙන් ඔයාගේ තියෙන්න ඕනි. සෙල්ලමට මෙයාලා මෙහෙම කරාට මේක ඔයාට ප්‍රශ්නයක් වුණ වෙලාවල් අනිවාර්යෙන් ඇති. මොකද ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මට කමෙන්ට් කරලා තිබ්බා ටික දවසක් යද්දි මෙයාලා ඇත්තටම තුවාල වෙන්නම ලේ එන්නම හපනවා කියලා. අද මේ වීඩියෝගෙන් කියලා දෙන්න හදන්නේ ඇයි මෙයාලා එහෙම ඔයාව හපන්නේ කියලයි ඒක නවත්වන්නේ කොහොමද කියලයි. මේක ටික දිග වීඩියෝ එකක් එයි. හැබැයි ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න. ගොඩක් අය එයාගේ පුරුපුරුව ගැන තියෙන ප්‍රශ්න දැනගන්න ඕනේ දේවල් මගේ වීඩියෝ වලට කමෙන්ට් විදිහට දානවා. මට ඇත්තටම සමහර ඒවාට කමෙන්ට් වලට රිප්ලයි කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ඔයා මගේ වීඩියෝ දකින අතරේ වීඩියෝ බලන අතරේ ඒ වගේ ඔයා දන්න දෙයක් ගැන කවුරු හරි අහලා කමෙන්ට් එකක් තියෙනවා දැක්කොත් අනිවාර්යෙන් එයාට රිප්ලයි එකක් දාන්න. ඉස්සෙල්ලම කියන්න හදන්නේ ඇයි මෙයාලා මේ විදිහට ඔයාගේ අත හපන්නේ කියලා. ඒකේ ඇත්තම වැරද්ද ඔයාගේම තමයි. මෙයාලා පුංචි කාලේ හරි ලොකු වුණාම හරි මෙයාලට සෙල්ලම් කරන්න ඔයාගේ අත දෙනව නේද? නැත්නම් මෙයාට ඇඟිල්ලෙන් එනලා අත පෙන්නලා අතින් පොඩ්ඩක් මෙහෙම අවුස්සලා සෙල්ලම් වලට මෙයාව ඇදලා ගන්නව නේද? මෙන්න මේ හින්දා තමයි මෙයා ඔයාගේ අත හපන්නේ. ඒ කියන්නේ ඇත්තටම මෙයා හිතන් ඉන්නේ ඔයාගේ අත නැත්නම් ඔයාගේ කකුල කියන්නේ මෙයා සෙල්ලම් කරන්න ඕනි. ඒ සෙල්ලමේදී දඩයන් කරන්න ඕනි දෙයක් කියලා. ඒ හින්දා තමයි මෙයා ඔයාගේ අත නැත්නම් කකුල හපන්නේ. දැන් කියන්න හදන්නේ කොහොමද මේ දේ නවත්තගන්නේ නැත්නම් මේක පාලනය කරගන්නේ කියලා. දැන් මුලින්ම මේ දේවල් ටික කරලා ඉවරයිනේ. ඒ හින්දා දැන් තමයි මේක පාලනය කරන්නේ කොහොමද කියලා බලන්න හදන වෙලාව. ඔයාට පුළුවන් මෙයාත් එක්ක සෙල්ලම් කරන වෙලාවට ඔයාගේ අත වෙනුවට මොනවා හරි සෙල්ලම් බඩුවක් මෙයාට දෙන්න. එතකොට රබර් බෝලයක් කොහුලනුවක් වගේ දෙයක් මෙයාට දීලා මෙයා සෙල්ලම් කරන වෙලාවට අත වෙනුවට ඒ දේ පාවිච්චි කරන්න. එතකොට එයා පුරුදු වෙනවා අත වෙනුවට ඒ දේත් එක්ක සෙල්ලම් කරන්න. ඇත්තටම පුරුපුරුව කියන්නේ හොඳට ට්‍රේනින් කරන්න පුළුවන් කට්ටියක්. මෙයා ඔයත් එක්ක සෙල්ලම් කර ඉඳලා ඔයාට රිදෙන්න හපන්න පටන් ගත්ත වෙලාවේ ඔයා සෙල්ලම නවත්වන්න ඕනේ. සෙල්ලම නවත්තලා පැත්තකට වෙන්න. එතකොට මෙයා තේරුම් ගන්නවා මෙයා හයියෙන් හැපුවොත් එයාත් එක්ක සෙල්ලම් කරන එක නවත්තනවා කියලා. ඒ කියන්නේ එයාගේ සෙල්ලම එතනින් ඉවරයි කියලා. ටික දවසක් මේක කරද්දී එයා දැනගන්නවා එයා හපන්න ඕනේ සීමාව. එතනින් එයා හපන්න නැතුව ඉන්න එයාම ඉගෙන ගන්නවා. වැදගත්ම දේ තමයි එහෙම ඔයාව හයියෙන් හැපුවොත් ඔයා මෙයාට ගහන්න සැර කරන්න බනින්න නම් යන්න එපා. මොකද එහෙම කරොත් මෙයා ඊට වැඩිය නපුරු වෙන්නයි ඒ දේම තව ඊට වැඩියෙන් කරන්න පුළුවන්. ඊළඟට ඔයා කරන්න ඕනේ තව වැදගත් දෙයක් තමයි මෙයා ඒ විදිහට ඔයාව හැපුවාම හයියෙන් සද්දයක් දාලා එතනින් අයින් වෙන එක. ඇති කියලා නැත්තම් එපා කියලා හයියෙන් කියලා ඒ වැඩෙන් ඒ සෙල්ලමෙන් එතනින් අයින් වෙන්න. ඔයා දැකලාද පුංචි කාලේ මෙයාලා සෙල්ලම් කරන වෙලාවට මෙයාලා දෙන්නෙක් එක්ක රණ්ඩු වෙදී දෙන්නෙක් සෙල්ලම් කරද්දී එක්කෙනෙක්ට රිදුනොත් එයා හයියෙන් කෑ ගහලා එතනින් අයින් වෙනවා. ඔයාගේ පුරුපුරුවත් ඒ දේම කරලා ඇති. ඔයත් ඒ දේම කරනකොට එයා දැනගන්නවා එයා එයාගේ සීමාව ඉක්මවලා ගියා කියලා. එතනින් එහාට එයා ඊළඟ පාර සෙල්ලම් කරද්දී පරිස්සම් වෙනවා සීමාව ඉක්මවා යන්නේ නැති වෙන්න. ඔයා සෙල්ලම් කරන්න එයාට හැම වෙලේම විකල්ප දෙන්න පුළුවන්. මම මුලින්ම කිව්වා වගේ රබර් බෝල, කොහුලනු නැත්නම් සෙල්ලම් බඩු වගේ දේවල් දෙන්න. හැබැයි පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. එයාට රබර් සෙල්ලම් බඩු දෙනකොට අපි හිතමු රබර් හූනෝ, රබර් කටුස් වගේ දේවල් මෙයාට දෙනවා නම්, ඒ කියන්නේ පුංචි කෑලි තියෙන රබර් දේවල් මෙයාට දෙනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න. මොකද සෙල්ලම අතරදී මෙයා ඒව හපලා ගිලින්න පුළුවන්. එයා එහෙම දෙයක් ගිලලා තිබ්බොත් ඒක එයාගේ ජීවිතේට කරදරයක් වෙන්නත් පුළුවන් දෙයක්. ඒ හින්දා එයාට සෙල්ලම් බඩු දෙනකොට චුට්ටක් එයාට පරිස්සම් වෙන දේවල් දෙන්න බග බලා ගන්න. හැම වෙලේම මෙයා ඔයත් එක්ක සෙල්ලම් කරන්න එනවා නම්, එහෙම නැත්තම් ඔයා සෙල්ලම් කරන්නේ නැති වෙලාවටත් මෙයා සෙල්ලමට ඔයාව හපන්න එනවා නම් ඒ වෙනුවට පොඩි විකල්පයක් අර කිව්වාගේ සෙල්ලම් දෙයක් ළඟ තියාගන්න. එතකොට අත වෙනුවට මෙයා ළඟට එනකොට ටක් ගාලා ඒ දේ දෙන්න. මේ මොන දේ නැතත් ඔයා මෙයාව හුරතල් කර ඉන්නකොට නැත්තම් මෙයාත් එක්ක ආදරෙන් ඉන්න මෙයාව අතක ගා ඉන්න වෙලාවල් වලටත් මෙයා ඔයාව හපනවද? එහෙම අවස්ථා ඔයාට මතක ඇති. ඒක වෙන්නේ ඔයා මෙයාට කරන ආදරය මෙයාට පොඩ්ඩක් දරා ගන්න බැරි ලෙවල් එකකට ආවහම. මේක ඔයාට කලින් දැනගන්න පුළුවන්. ඔයා මෙයාව හුරතල් කර ඉද්දි මෙයාට යක් ඇස් දෙක ලොකු කරනවා නම්, නැට්ට හයියෙන් ගසනවා නම්, කන් දෙක මේ වගේ පිටිපස්සට කරනවා නම්, නැත්තම් හැම දඟලනවා වගේ ඔයාට පේනවා නම් ඔයා දැනගන්න ඕනේ ඊළඟ ස්ටෙප් එක මෙයා ඔයාව හපන එක කියලා. ඒක වෙන්නේ එයාගේ ආදරේ වැඩිකමට. ඉතින් ඒ දේවල් ඔයා කලින්ම දැක්කොත් ඔයා හුරතල් කර ඉන්න වෙලාවට ඒ වෙලෙම එයාව අත ගන්න එක, එයාව හුරතල් කරන එක පොඩ්ඩක් නවත්තන්න. ඒකෙන් පුළුවන් ඔයාගේ අත හපා ගන්න එක නැතුව ඔයාට පරිස්සම් වෙන්න. ඔයා මතක තියාගන්න මෙයාට ඔයාව හපනවා කියන එක සෙල්ලම. ඒක හොඳද නරකද, හොඳ වැඩක්ද නරක වැඩක්ද කියලා මෙයා දන්නේ නැහැ. ඔයාට රිදෙන සීමාව මෙයා දන්නේ නැහැ. ඉතින් එයාට ඒක සෙල්ලමක් විතරයි. ඉතින් අයිතිකාරයා වුණු ඔයා දැනගන්න ඕනි මෙයාලට ඕන විදිහට ට්‍රේනින් කරලා ඔයාට ඕන විදිහට හදාගන්න.
ගොඩක් අය අහලා තිබුණා අපේ කොකෝ බනි වීඩියෝ වලට මේ දේවල් වලට මෙහෙම ඉන්නේ කොහොමද කියලා. එයාලව ඒ දෙයට ට්‍රේනින් කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ පුරුපුරුවා ඔයාට ඕනි විදිහට ඉන්න ට්‍රේනින් කරගන්න. ඒකට ඉතින් ඔයාට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. ඉවසීමෙන් එයාව ට්‍රේනින් කරන්න ඕනේ. ඔයාට පුරුපුරුව ගැන තිබ්බ ප්‍රශ්නයක් අද විසඳෙන්න ඇති කියලා හිතනවා. හැබැයි මේක ගොඩක් අය දන්නේ නැතුව මේ පුරුපුරුව ගුටි කනවා. මොකද සෙල්ලම් කරද්දී හපලා මෙයාලට ගහනවා බයිනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරොත් මේක හැමෝටම කියලා දෙන්න පුළුවන්. ඉතින් ඔයා පුරුපුරුවන්ට ආදරය කරන කෙනෙක් විදිහට මේ වීඩියෝ එක ෂෙයා කරන්න හැමෝටම මේ ගැන දැනගන්න. මේ වගේ තවත් පුරුපුරු ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මෙයා හපලා විච්ච ඇබැද්දි විච්ච දේවල් ගැන ඔයාට තියෙන ලස්සන මතක මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.